දේශයේ මහා විදේශ රැකියා කාර්යාලයයි දුරකථන අංකය 1350 ග්‍රීන්වේ ඒජන්සීස් කුරුණෑගල. තවත් අයවැය ප්‍රගති සාකච්ඡාවක් ජනපතිගේ ප්‍රධානත්වයෙන්. කැපී පෙනෙන වර්ධනයක් පෙන් වූ ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු. ජුනි මාසයේ තේ නිෂ්පාදනයේ වර්ධනයක්. වසරක් සම්පූර්ණ වූ නුවා හෝටලය. ඇමරිකාවෙන් බ්‍රසීලය ගැන දැඩි තීරණයක්. From Studio 24C, here's Dulmini Hansika. ආයුබෝවන්. දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙන එන ද නයිට්ලි බිස්නස් රිපෝට් සමගින් ඔබ අදත් එක්වන්නේ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ එයටදී ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම සිලෝන් ශිපින් කෝපරේෂන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව සලකා බැලුවා. ශ්‍රී ලංකා කේටරිං ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙළඳ නාවික ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පුද්ගලික සමාගම ජයා කන්ටේනර් ටර්මිනල් ලිමිටඩ් යන ආයතනවල ක්‍රියාකාරීත්වය 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කළා. මෙහිදී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දියා රාජ්‍ය ආධාර මගින් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා වරාය සංවර්ධන වැඩසටහන කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනාධිපතිවරයා ගේ නිරීක්ෂණයට ලක් වුණා. එමෙන්ම කොළඹ වරායේ ලොජිස්ටික් පාර්ක් දකුණු වරායේ දියකඩනය දීර්ඝ කිරීම සහ බටහිර පර්යන්තයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සියලු කටයුතු ඩිජිටල් කරණය කිරීමත් ආදී කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම විශේෂත්වයක්. තවද 2055 වන විට වාර්ෂික මගී ධාරිතාව මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීම ඉලක්ක කර ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි වසර 3කින් අවසන් කිරීමට නියමිත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම පිළිබඳ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා. මේ යටතේ වසර 2027 තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ පවතින පැමිණීමේ පර්යන්තය සහ පිටවීමේ පර්යන්තය පුළුල් කිරීම, නව පර්යන්ත ඉදිකිරීම සහ ඩිපෝ ප්‍රසරණ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව මගී ප්‍රවාහන සේවා විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දුන්නා. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජුනි මාසයේදී දර්ශකාංක 53ක අගයක් වාර්තා කර තිබෙනවා. මේ මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වුවද සිදු වූ අඛණ්ඩ වර්ධනය මෙමගින් පෙන්නුම් කරනු ඇත. පසුගිය මාසයට සාපේක්ෂව ලැබුණු නව ඇනවුම් ප්‍රමාණය බොහෝ දුරට නොවෙනස්ව පැවතීම හේතුවෙන් ජුනි මාසයේදී නව ඇනවුම් උපදර්ශකයේ කඩේ මට්ටමේ පැවතියා. ප්‍රධාන වශයෙන් ආහාර හා පාන නිෂ්පාදන අංශයේ සිදු වූ වර්ධනය හේතුවෙන් නිෂ්පාදන උපදර්ශකය තවදුරටත් වර්ධනය වී තිබෙනවා. සේවා නියුක්ති උපදර්ශකයේ කඩේ මට්ටමට ආසන්නයේ පැවති අතර එමගින් පෙර මාසයේ හා සමානව බඳවා ගැනීමේ ප්‍රවණතාවන් පෙන්නුම් කරනු ඇති. කෙසේ වෙතත් සමීක්ෂණයට ප්‍රතිචාර දැක් වූ බොහෝ දෙනෙකු විසින් දිගු කලක් තිස්සේ පවතින පුහුණු ශ්‍රමික හිගේ සහ ඉහළ යන සේවක පිරිවැය අවධාරණය කරනු ලැබුවා. තොග මිලදී ගැනුම් උපදර්ශකය ජුනි මාසයේදී තවදුරටත් ඉහළ යාම මගින් පවතින අවිනිශ්චිත සැපයුම් වාතාවරණය හමු වී හැකි සෑම විටම තොග රැස් කර ගැනීමට ආයතනය මගින් ගන්නා උත්සාහය පිළිබිඹු කරනු ඇති. මේ අතර ඇනවුමක් සැපීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ජුනි මාසයේදී තවදුරටත් ඉහළ ගියා. මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාව හා සම්බන්ධ
අභියෝගාත්මක පරිසරයේ හේතුවෙන් යම් බලපෑමකට ලක් වූවද නිෂ්පාදන කටයුතු සම්බන්ධ ඉදිරි අපේක්ෂා තවදුරටත් ධනාත්මක මට්ටමක පවතිනවා. සේවාංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකා ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් 2026 ජුනි මාසයේදී දර්ශකාංක 58.5ක අගයක් වාර්තා කළා. පුළුල් ආංශික වැඩිදියුණු වීම්වල සහය ඇතිව 2026 ජුනි මාසයේදී සේවා ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල වර්ධනයක් සිදු වුණා. ප්‍රධාන වශයෙන් මූල්‍ය සහ වෘත්තීය සේවා උප අංශ මෙම වර්ධනය සඳහා හේතු වූ අතර රක්ෂණ අංශයේ වාර්තා වූ සැලකිය යුතු වර්ධනයද ඒ සඳහා දායක වී තිබෙනවා. මේ වසරේ පළමු මාස 6 තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඉහළ කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව මෙම කාල සීමාව තුළ මගී ගමනාගමනයේ සහ ගුවන් යානා මෙහෙයුම් අතින් ශක්තිමත් වර්ධනයක් සටහන්ව තිබීම විශේෂත්වයක්. මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ගමන් කළ මුළු මගින් සංඛ්‍යාව 47,48,481ක් ලෙස වාර්තා වී තිබෙනවා. මීට සමගාමීව එම කාලය තුළ මෙරට ගුවන් තොටුපළ භාවිත කරමින් හසුරුවා ඇති මුළු ගුවන් යානා ප්‍රමාණය 30,659ක්. සංචාරක කර්මාන්තයේ යළි පිබිදීම මැනවින් කියා පමින් මෙම මාස 6ක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාවට පැමිණි විදේශ සංචාරකින් සංඛ්‍යාව 11,46,573ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව ගුවන් තොටුපළේ කලාපීය මධ්‍යස්ථානයක් ලෙස පවතින වැදගත්කම තහවුරු කරමින් සංක්‍රමණ මගින් 4,24,856ක් මෙම කාල සීමාව තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවාවන් ලබාගෙන තිබෙනවා. මෙම සංඛ්‍යාදත්ත මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වමින් ජාත්‍යන්තර ගුවන් ගමනාගමන කේන්ද්‍රස්ථානයක් ලෙස ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටින බව තහවුරු කරනු ඇති. ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවන්ට අනුව මේ වසරේ ජුනි මාසයේදී මෙරට තේ නිෂ්පාදනය පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව 4%ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. අහිතකර කාලගුණික තත්ත්වයන් පසුගිය වසරේ සිදු වූ දිට්වා සුලිකුණාටුවේ බලපෑම් සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති ගැටුම් හේතුවෙන් පොහොර මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මේ වසරේ පළමු මාස 6 තුළ සමස්ත තේ නිෂ්පාදනය තවමත් දැඩි පීඩනයකට ලක්ව ඇති බවට වාර්තා වනවා. සංඛ්‍යා ලේඛනවලට අනුව 2025 වසරේ ජුනි මාසයේදී වාර්තා වූ මිලියන 21.7ක තේ කිලෝග්‍රෑම් ප්‍රමාණයට සාපේක්ෂව 2026 නම් මේ වසරේ ජුනි මාසයේ මෙරට සමස්ත තේ නිෂ්පාදනය මිලියන 22.5ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන්. ඒෂියා සියාකා රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ මෙම වර්ධනය ප්‍රධාන වශයෙන් ඉහළ සහ මධ්‍යම උස්බිම් වලින් ලැබුණු නිෂ්පාදන දායකත්වය මත රඳා පවතින බවයි. ඒ අනුව ඉහළ උස්බිම් වල තේ නිෂ්පාදනය 18%කින් සහ මධ්‍යම උස්බිම් වල තේ නිෂ්පාදනය 7%කින් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් දිවයිනේ තේ නිෂ්පාදනයේ ප්‍රධාන කොටස දරන පහතරට කලාපයේ නිෂ්පාදනය පසුගිය වසර 4 තුළ ජුනි මාසයකදී වාර්තා වූ අඩුම මට්ටම වන මිලියන 13.3ක් දක්වා පහත වැටීම කැපී පෙනුණා. මෙම වසරේ පළමු මාස 6 සඳහා සමස්ත තේ නිෂ්පාදනය මිලියන 131.8ක් ලෙස සටහන් වෙති අතර එය පසුගිය වසරේ අත්කරගත් නිෂ්පාදන වර්ධනය ආපසු හැරවීමක් ලෙස සැලකෙනවා. තේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පර්යේෂකයන් අනතුරු අඟවන්නේ ගල්ෆ් කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් පොහොර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි. මෙය විශේෂයෙන්ම කුඩා තේවතු හිමියන්ට දැඩි බලපෑමක් එල්ල කරන අතර ඔවුන්ට ඉලක්කගත පොහොර සහනාධාරයක් ලබා දීම නිෂ්පාදන පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය බව කර්මාන්ත පාර්ශවයන් අවධාරණය කරනු ලබනවා. ව්‍යාපාරික ලෝකයේ තවත් තොරතුරු දැනගමු මේ විරාමයෙන් අනතුරුව. ශ්‍රී ලංකා රෙගුව මේ වසරේ ජූලි මාසය සඳහා නියමිත ආදායම් ඉලක්කයෙන් 65%කට වැඩි ප්‍රමාණයක් මාසයේ පළමු දින 14 ඇතුළත උපයා ගැනීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව අඛණ්ඩව 7 වන වරටත් සිය මාසික ආදායම් ඉලක්කය ඉක්මවා යාමේ මාවතේ රේගු දෙපාර්තමේන්තුව මේ වන විට සාර්ථකව ගමන් කරමින් සිටිනවා. නිලදත්ත වාර්තාවන්ට අනුව ජුලි 14 වනදා වන විට රේගුව උපයා ඇති මුළු ආදායම රුපියල් බිලියන 125.2ක්. ජුලි මාසයේ සඳහා වන සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 192.4ක් වනවා. මාසයේ පළමු සති දෙක තුළ පමණක් එම ඉලක්කයෙන් 65% සම්පූර්ණ කර ගැනීමට හැකිව තිබීම විශේෂත්වයක්. තවද ජූලි 14 දක්වා රේකෝ විසින් එකතු කර ඇති සමස්ත ආදායම මෙම වසර සඳහා නියම කර ඇති වාර්ෂික ආදායම් ඉලක්කයෙන් 68.2ක් ලෙස වාර්තා වනවා. පසුගිය වසරේ රේකු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 2551ක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත් වුණා. එය එම වසර සඳහා පැවති රුපියල් බිලියන 2241ක සංශෝධිත ඉලක්කය ඉක්මවා යාමක් වන අතර 2024 වසරේ එකතු කළ රුපියල් බිලියන 1553ක ආදායමට සාපේක්ෂව 64.2ක කැපී පෙනෙන වර්ධනයක් වනවා. කෙසේ වෙතත් මේ වසර සඳහා රේගෝ විසින් රුපියල් බිලියන 2207ක ආදායම් ඉලක්කයක් සකසා තිබෙනවා. එය පසුගිය වසරේ එකතු කළ ආදායමට වඩා 13.5ක අඩුවීමක්. වාහන ආනයනය යළි ආරම්භ වීමත් සමග මෝටර් රථ ආනයනයේ තියුණු පහළ වැටීමක් සිදු වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මෙම අඩු ඉලක්කය නියම කර ඇති බවට වාර්තා වනවා. කොළඹ නගරයේ දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් City of Dreams ශ්‍රී ලංකා මෙරට ආරම්භ කළ සියලු පහසුකම් වලින් යුත් ප්‍රථම හෝටල් සංකීර්ණය සමග නුවා හෝටලේ එක්ව වසරක් සම්පූර්ණ වනවා. සුඛෝපභෝගී හෝටල් සේවාව ලෙස මීට වසරකට පෙර හඳුන්වා දෙනු ලැබූ නුවා පළමු සංචාරක අත්දැකීමක් උරුම කර දීමට සමත් වූයේ කොළඹ නගරයේ හා ඉන්දියන් සාගරයේ අලංකාරත්වය රිසිසේ විඳ ගැනීමේ අවස්ථාව දුදා කර දෙමින්. City of Dreams ශ්‍රී ලංකාහි සුවිශේෂී කොටසක් වූ නුවා නිරන්තරයෙන් අමුත්තන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා රිසිසේ සපුරාලීමටත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් උසස් තත්ත්වයේ අසමසම සේවාවක් ලබා දීමටත් කටයුතු කර ඇත්තේ අහස යට උසට විහිදුණු හෝටල් අවකාශයක අත්දැකීමද ලබා දෙමින්. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙතින් පිළිගත් තරු පහේ නිල වර්ගීකරණය ලබා ගැනීමට හැකිවීම ගෙවුණු වසරේ ඉතා වැදගත් සිදුවීමක් බවට පත් වුණා. ජාත්‍යන්තර මට්ටමේ ඉහළ සුඛෝපභෝගී ප්‍රමිතීන් ලබා දීමට හෝටලය සතු කැපවීම මෙන්ම ලොව පුරා සිටින ඉහළ පෙළේ සංචාරකයන්ගේ ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් නුවා හෝටලය දක්වන දායකත්වය මේ තුළින් නැගීමට ලක් කර තිබෙනවා. එමෙන්ම ට්‍රැවල් ලෙෂර් වැනි ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක සංගරාවන්හි පිළිගැනීමට ලක්ව ඇති නුවා ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්‍රයේ හැඩගස්වන නවතම පරපුරේ හෝටල් අත්දැකීමක් ලෙසද ජාත්‍යන්තරය තුළ හඳුනාගෙන ඇති බව සඳහන්. ගත වූ වසර පුරා ලොව පිළිගත් ජාත්‍යන්තර සංචාරකයන්, ව්‍යාපාරික නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ලොව ප්‍රකට තරු සහ සුඛෝපභෝගී අත්දැකීම් සොයන්නන් විශාල පිරිසක් වෙත සිය සුඛෝපභෝගී සේවාවන් ලබා දීමට කටයුතු කළ නුවා කොළඹ නගරයේ ජාත්‍යන්තර තත්ත්වයේ සේවාවන් සැපී හැකි ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස පෙන්වා දී තිබෙනවා. අමරිකානු රජයේ නව තීරුබදු උපාය මාර්ග පළමු පියවර ලෙස බ්‍රසීලයෙන් ආනයනය කරන බොහෝ භාණ්ඩ සඳහා 25ක තීරුබද්දක් පැනවීමට අමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය තීරණය කර තිබෙනවා. මෙම තීරණය ජුලි මාස 22 වනදා සිට බලාත්මක වීමට නියමිතයි. අමරිකානු වෙළඳ පනතේ 301 වනි වගන්තිය යටතේ අසාධාරණ වෙළඳ භාවිතයන් පිළිබඳව සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා. ඩිජිටල් වෙළඳාම සහ නීති විරෝධී වන විනාශය වැනි කරුණු සම්බන්ධයෙන් බ්‍රසීලයේ ක්‍රියාපටිපාටින් අසාධාරණ බව අමරිකාව චෝදනා කරනු ඇති. පසුගිය වසර පුරා පැවති සාකච්ඡා හරහා මෙම ගැටලු විසඳා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අමරිකානු වෙළඳ නියෝජිත ජේමියන් ග්‍රීර් ප්‍රකාශ කළා. මෙම අමරිකානු තීරණය කිසිදු සාධාරණ පදනමකින් තොර බව බ්‍රසීල් ජනාධිපති ලූලා ද සිල්වා පවසනවා. ඒ අනුව බ්‍රසීලයේ පරස්පර නීති යටතේ අදාළ පියවර ආරම්භ කිරීමටත් ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය හරහා මෙම කාරණය යලි සලකා බැලීමටත් කටයුතු කරන බව ඔහු සඳහන් කර තිබෙනවා. තීරුබදු පැනවුවද අමරිකාව විසින් බ්‍රසීලයේ ප්‍රධාන නිෂ්පාදන කිහිපයක් සඳහා නිදහසක් ලබා දීමට තීරණය කර තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොලේ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් වෙමු මේ විරාමයෙන් අනතුරුව.
අද දවසේ කොළඹ කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය මොන අයුරින්ද සිදු වෙලා තියෙන්නේ සූදානම් වෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට කැපිටල් ට්‍රස්ට් සිකියුරිටිස් ආයතනයේ පර්යේෂණ විශ්ලේෂක අශිනි වික්‍රමසූරියගෙන්. අශිනි අයුබෝවන්. ආයුබෝවන් දොයිමි. අද කොටස් වෙළඳපොලේ ගණන්දන පිළිබඳ සලකා බැලුවොත් අද දින සිට ජූනි කාර්තුව ආරම්භයත් සමග සියලු කොටස් මිල දාශකය ඒකක 29කින් ඉහළ ගොස් 21447ක් ලෙස දවස අවසානයේ සටහන් වුණා. S&P SL20 මිල දාශකයේද ඒකක 16කින් ඉහළ ගොස් 6004ක් ලෙස දවස අවසානයේ සටහන් වුණා. දවසේ සමස්ත පෙරටම සටහන් වුණේ බිලියන 1.4ක් ලෙසිනි. ප්‍රතිශතයක් ලෙස වැඩිම මිල ඉහළගේ සමාගම් ලෙස සලකා බැලුවොත් පිළිවෙලින් ටෙස් ඇග්‍රෝ, සිලොන් හොස්පිටල්, ඩර්ඩන්ස් අන් වෝටින්, රේණුකා හෝල්ඩින්ස්, හික්කඩුව බීච් රිසෝට්, ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් යන සමාගම් සටහන් වුණා. ප්‍රතිශතයක් ලෙස වැඩිම මිල පහළගේ සමාගම් ලෙස සලකා බැලුවොත් පිළිවෙලින් සිටි ලෑන්ඩ් ඩිවලොප්මන්ට්, ලක්ෂපාන, සිලොන් හොටල්ස් කෝපරේෂන්, ආපිකෝ ඉන්ෂුරන්ස්, සිංහ හොස්පිටල්ස් යන සමාගම් සටහන් වුණා. S&P SL20 මිල දාශකයේ දාස පුරා ක්‍රියාත්මක වුණේ කොයි ආරින්දන සලකා බැලුවොත් උදෑසන වේලාවේ සිට ඉහළ යාමත් සමග දවස අවසන් වන්නේ පෙර දින සාපේක්ෂ ඉහළ අගයකින්. සියලු කොටස් මිල දාශකයේද පෙර දින සාපේක්ෂ ඉහළ අගයකින් අවසන් වුණා. කොටස් වෙළඳපොලේ තොරතුරු රැගෙන නැවතත් අපි හෙට දිනේදීත් හමු වෙමු. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 341.8ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල දැක්වෙන්නේ රුපියල් 331.67ක් ලෙසින්. ඒ සමගින් අවධානය යොමු කරමු දෛනික විනිමය අනුපාත වෙත. දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙන එන ද නයිට්ලි බිස්නස් රිපෝට් අදට අවසන්. හෙටත් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්. This is the Nightly Business Report.